වරකගොඩ ගල්ලෙන් රජමහා විහාරය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි වරකගොඩ ගල්ලෙන් රජමහා විහාරය පුරාණ ලෙන් විහාර සංස්කෘතිය නිරූපණය කරන වැදගත් ස්ථානයක් ලෙස හැඳින්විය හැක. දේශීය වංශකථා සහ ජනප්‍රවාදවලට අනුව මෙම විහාරස්ථානයේ ආරම්භය පස්යොදුන් රටේ පැරණි බලකොටුව සමග සම්බන්ධ වේ. එම කාලයේ මනාබරණ කීර්තිශී මේක සහ ශ්‍රී වල්ලභ යන තුන්බෑ සොහොයුරන් එම ප්‍රදේශයේ බලකොටුවක කඳවුරු බැඳ සිටි සමයේදී මෙම විහාරය ඉදි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. දෙවන පරාක්‍රමබාහු රජුගේ ගලපාත විහාර සෙල්ලිපිය මෙම පුරාණ විහාරය පිළිබඳ ඉතිහාසය අනාවරණය කර ගැනීමට උපකාරී වූ බව සඳහන් වේ. විහාරස්ථානයේ විශේෂම අංගය වන්නේ ප්‍රධාන ලෙන තුළ පිහිටි රියන් 18ක් පමණ දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවයි. මෙම ප්‍රතිමාව මනාබරණ විසින් නිර්මාණය කරවා ඇති බවට ජනප්‍රවාදවල සඳහන් වේ. මුල් කාලයේදී මෙම ප්‍රතිමාව මැටි භාවිතයෙන් සකස් කර තිබූ අතර පසුව එය ආරක්ෂා කර ගැනීම සඳහා 19 වන ශතවර්ෂයේ මුල් භාගයේදී පමණ හුණු පිරියමින් නැවත පිරිසකර කර ඇත. වරකගොඩ ගල්ලෙන් විහාරයේ ලෙන් විහාරය ඇතුළත කොටස සහ පිටත කොටස ලෙස කොටස් දෙකකින් සමන්විත වේ. මේ ඇතුළත කොටස විහාරයේ පැරණිතම කොටස ලෙස සැලකේ. පුරාණ ලෙන් විහාරවලට සමානවම මිහිද ලෙන තුළට වැසි ජලය ඇතුල් වීම වැළැක්වීම සඳහා ගල් පර්වතයේ කපා සකස් කළ කටාරම්ද දැකිය හැක. ලෙන් විහාරය ඇතුළත බිත්ති මැටි බදාමයකින් ආවරණය කර ඇති අතර වර්තමානයේ දැකිය හැකි බිතුසිතුවම් 1946 වර්ෂයේදී කරන්නගොඩ සමගි වර්ධන සමිතිය විසින් සිතුවම් කර නිමවා ඇති බව සඳහන් වේ. මෙම සිතුවම් බෞද්ධ කලා සම්ප්‍රදාය නිරූපණය කරන වැදගත් කලාකෘති ලෙස සැලකේ. කාලයත් සමග මෙම විහාරස්ථානය පුරාවිද්‍යාත්මක වශයෙන්ද වැදගත් ස්ථානයක් බවට පත් වී ඇත. ඒ අනුව වරකගොඩ ගල්ලෙන විහාර පරිශ්‍රයේ පිහිටි පැරණි ලෙන දේවාලය සහ ඒ අවට ඇති කටාරම් කෙටුව ලෙන රජයේ ගැසට් නිවේදන මගින් ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එමගින් මෙම පුරාණ විහාරය සහ එහි ඉතිහාසමය වටිනාකම ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත. අද වන විට මෙම වරකගොඩ ගල්ලෙන් රජමහා විහාරය බෞද්ධ ජනතාවට ආගමික ස්ථානයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ උරුමය නිරූපණය කරන වටිනා පූජා භූමියක්ද වේ.